පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් වගේම ගොඩක් උනන්දුවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ මේ කතාවේ දිල්හාරට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා කිව්වොත් ඔයාලා ඒක පිළිගන්න වෙති. ඉතින් දිල්හාරයි උක්කු බබයි ආදරේ කරාට එයාලට කසාද බඳින්න උනේ නැහැ. මොකද කොහෙවත් යන කරදරයක් උක්කු බබාගේ පිට ඇවිල්ලා දැන් උක්කු බබාට දිල්හාරව අමතක කරන්න සිද්ධ වෙලා. ඉතින් ඒ වුණාට ඒ දෙන්නම සූදානමක් නැහැ ඒ සම්බන්ධය නතර කරන්න. ඒ වුණාට යාළුවනේ ඒ දෙන්නට ඒ සම්බන්ධය කරගෙන යන්නත් දැන් අමාරුයි. ඒ වගේම තිවංකටත් ඕන කරලා තියෙන්නේ කොහොම හරි දිල්හාරව අයිති කරගන්න. ඒක නිසා තමයි තිවංක මේ හැම දෙයක්ම කරන්නේ. ඒ වුණාට කවුරුවත් දන්නේ නැහැ තිවංක තමයි මේ දේවල් වලට මුල කියලා. ඉතින් යාළුවනේ ඒ වගේම සෙනුරිත් උක්කු බබාට ආදරය කරන්න පටන් අරගෙන. ඒක තමයි දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද සෙනුරිට උක්කු බබාව එපා වුණා නම් කවදාවත්ම දිල්හාරටයි උක්කු බබාටයි වෙන වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුණාට දැන් සෙනුරිත් උක්කු බබාව අයිති කරගන්න බලාගෙන ඉන්න නිසා දිල්හාරටත් උක්කු බබාව අයිති කරගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඉතින් කතාව ඉදිරියේදී තවත් රසවත් සිදුවීම් ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කතාවේ සෙනුරි උක්කු බබායි එකතු වෙනවටද එහෙමත් නැත්නම් දිල්හාරයි උක්කු බබායි එකතු වෙනවටද ඔයා කැමති? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකකින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අතට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.